A-level exam එකට ආසන්නම කාල පරිච්ඡේදය තුළදී විෂය නීතිශය අඩංගු වැදගත් කරුණු නැවත නැවතත් මතක් කර ගැනීම අත්‍යවශ්‍යයි. මේ සඳහා ඔයාලට ගන්න පුළුවන් හොඳම පියවරක් විදිහට ආශාරපී කීකියනගේ මහතා රචනා කළ තියෙන පාදක විද්‍යාව පුනරීක්ෂණ සටහන් කියන මේ පොත හඳුන්වලා දෙන්න පුළුවන්. උසස් පෙළ පාදක විද්‍යාව නව විෂය නීතිශයම ආවරණය වන ආකාරයට මිනුම් යාන්ත්‍ර විද්‍යාව, දෝලනය සහ තරංග, තාප භෞතිකය, ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර, ස්ථිති විද්‍යා ක්ෂේත්‍ර, චුම්බක ක්ෂේත්‍ර, ධාරා විද්‍යුතය, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, පදාර්ථයේ ගුණ වගේම පදාර්ථ සහ විකිරණ කියන ඒකක 11ම මේ පොතට අන්තර්ගත කරලා තියෙනවා. මේ ඒකක 11 යටතේ අන්තර්ගත සියලුම භෞතික විද්‍යාත්මක නියම, වාද, අර්ථ දැක්වීම්, පරීක්ෂණ ඇතුළු වැදගත් කරුණු සටහන් ගණනාවක් යටතේ පිටු 239කින් යුක්ත මේ පොතේ සාරාංශ කරලා තියෙනවා. කාලය ඉතුරු කරගෙන ඔයාගේ පාඩම් වලට වැඩි අවධානයක් යොමු කරන්නත්, උසස් පෙළ විභාගයට ඉහළ ප්‍රතිඵලයක් ලබා ගන්නත් ඔයාට මේ පොත හොඳ අත්දැකීමක්.